අම්මවරුන්ගේ දිනේදී මං චූටි දෙයක් ඔයාලට කියනවා. අනිවාර්යෙන් හැමෝම මේ දේ කරන්න. පුතේ ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලා අපි අතින් අපේ අම්මලා තාත්තලාගේ හිත කොච්චර රිදෙනවද? සමහර වෙලාවට ඔයගොල්ලෝ පුතේ පන්ති ගිහිල්ලා පරපු වෙනකොට අම්මා බයයි. පාරට වෙලා බලන් ඉන්නවා බස් එකෙන් බහිනක. බස් දෙක තුනක් යනවා ඔයා නෑ. අම්මා බලන් ඉන්නවා පාරට වෙලා එනක. ඔයා ඔන්න බැහැලා එනවා බස් එකෙන්. අම්මගේ හිත හරි සතුටින් පිරෙනවා. ආපු ගමන් අම්මා අහනවා. පුතේ ඇයි පරක්කුනේ? ඔයා මොකද කරන්නේ? ගස්ස දාලා කියන්නේ මොන කරදරයක්ද මන් දන්නේ නැහැ. බස් එක නැති නිසානේ පරක්කුනේ. එහෙම කියන්නේ නැද්ද? අනන්තවත් පුතේ බල ඕම කියලා ඇති අම්මට. ඒ වෙලාවට පුතේ අම්මා මුකුත් කියන්නේ නැහැ. ඇත්තද පුතේ? බත් එක බෙදලා ඇති කුස්සියේ පිගානයට පොත ගහලා පුතේ බත් එකක් බෙදලා තියනවා අම්මා. ඔයා ගිහිල්ලා දඩබඩ ගාලා බෑග් එක වීසි කරා ඇඳුම් ටික ගැලවුවා මාරු කරගත්තා. ගියා කුස්සියට ගත්ත බත් එක කාගෙන ගියා. අම්මේ ඔයා කෑවද? අම්මට බඩකිනිද? අහලා තියනවද පුතේ කවදා හරි දවසක එහෙම? නෑ පුතේ. එහෙම අහන්නේ නෑ. හැබැයි පුතේ ඔයාගේ අම්මා තාත්තා ජීවිතේ නැති වෙච්ච දවසට ඒ අම්මගේ තාත්තගේ මිනි පෙට්ටිය ළඟට වෙලා කෑ ගහලා පුතේ අඬනකොට ඔයාට අර දේවල් හිතෙන්නේ නෑ නේද? අපි කරන්නේ පුතේ ඒ මිනිස්සු ඉන්නකම් ඒ මිනිස්සුන්ට වටිනාකම දෙන්නේ නෑ. ඒ මිනිස්සුන්ව බලාගන්නේ නෑ. හැබැයි පුතේ ඒ මිනිස්සු නැති වෙච්ච දවසට පොළොව පලාගෙන යන තරම් කෑ ගහලා අඬනවා. එහෙම අඬන්න ඕනේ නෑ පැටියෝ. ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලය ඇතුලේ ඒ මිනිස්සුන්ට දෙන්න පුළුවන් සැප දුන්නොත් ඒක දෙන්න පුළුවන් වෙන්නේ පැටියෝ. බොලා ඉගෙන ගත්තොත් විතරයි. බොලා මිනිමරුවෙක් වුණොත් මංකොල්ලකාරයෙක් වුණොත් කුඩුකාරයෙක් වුණොත් ගංජකාරයෙක් වුණොත් පුතේ ඒ සැපය අම්මට තාත්තට දෙන්න බෑ. ඒ සැනසීම දෙන්න බෑ. ඒක දෙන්න පුළුවන් වෙන්නේ පුතේ ඉගෙන ගැනීම ඇතුලේ මනුස්සකමත් ප්‍රගුණ කරොත් විතරයි. මම මේ කතාව කියන්න ගත්තේ පුතේ එන 11 වෙනිදා මැයි 11 ලෝක මව්වරුන්ගේ දිනය අම්මාවරුන්ගේ දිනය. ඔයා ආස නැද්ද ඔයාගේ අම්මව තාත්තව පුතේ සතුටු කරන්න? වචනකින් හරි ඔයා කවදා හරි කියලා තියනවද ඔයාගේ අම්මට තාත්තට? අම්මේ මං ඔයාට ගොඩාක් ආදරේ. මගේ පරටත් වඩා මං ඔයාට ආදරේ. එහෙම කියන්නේ නෑ නේ පුතේ. මේ එන 11 වෙනිදා අම්මවරුන්ගේ දිනේදී මං චූටි දෙයක් ඔයාට කියනවා. අනිවාර්යෙන් හැමෝම මේ දේ කරන්න. ඔයා පුතේ ඔය එහෙට මෙහෙට යන්න. හරි බොරු දේවල් වලට වියදම් කරනවා වගේ පොකට් මනි තියනවා නේද? සල්ලි පොඩි ගාණක් වෙන් කරන්න බැයිද අම්මා හරි තාත්තා හරි වෙනුවෙන්? අම්මවරුන්ගේ දිනය අම්මට විතරක් නෙමෙයි තාත්තටත් චුට්ටක් වෙන් කරන්න. සමහර වෙලාවට පුතේ ඔයාගේ ජීවිතේට පට්ටම සැනසීමක් සතුටක් දැනෙන දෙයක් මම කියන්නම්. ඒ අම්මවරුන්ගේ දවසේදී පුතේ ඔයාට පුළුවන් නම් ඔයා එකතු කරගත්තු පුංචි රුපියල් 10කින් ටොපියක් හරි කමන්නේ නැහැ පුතේ. ඔයාට ගන්න පුළුවන් පුංචි දෙයක්. ඔයාගේ තියෙන විදිහට පුංචි තෑග්ගක් අරගෙන ලේන්සුවක් හරි කමන්න. කොණ්ඩ කට්ටක් හරි කමන්න. තාත්තට ලේන්සුවක්, සෙරප්පු දෙකක් එහෙම දෙයක් හරි කමන්නේ නැහැ පුතේ. අරගෙන පාර්සල් කරලා මව්වරුන්ගේ දිනේ දවසේ පුතේ අම්මටයි තාත්තටයි වැඳලා අම්මේ මං ඔයාට ගොඩක් ආදරෙයි. තාත්තේ මං ඔයාට ගොඩක් ආදරෙයි. මගේ ආයුෂත් තරම් මගේ අම්මා තාත්තා ජීවත් වෙන්න ඕනි කියන එක හදවතින් පතන්න.